favorite parent paradox. මේ කියන්නේ මොකක්ද? අද මම කතා කරන්න යන්නේ දෙමව්පියන්ගේ හිත රිදෙන මාතෘකාවක් ගැන. ඔයාලට මෙන්න මෙහෙම අත්දැකීමක් තියෙනවද කියලා බලන්නකෝ. පුතා කියනවා මට ඕනේ අම්මා විතරයි. මට තාත්තා ඕනේ නැහැ. මං නිදාගන්නේ තාත්තා එක්ක විතරයි. තාත්තා තමයි මාව නිදි කරවන්න ඕනේ. මෙන්න මෙහෙම කියනට අනිත් අම්මට හරි. දැන් අම්මට නම් කියන්නේ තාත්තට හරි. තාත්තට කියනකොට අම්මට හරි. හිතනවා මෙයා මට ආදරේ නැද්ද? නැත්නම් මෙයාට මාව එපා වෙලාද වගේ හැඟීමක්. හැබැයි ඇත්තටම මේකේ කතාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේකට කියනවා parenting psychology වල the favorite parent paradox කියලා. paradox කියලා කියන්නේ පිටින් බලද්දී එක විදිහකට පේනවා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා වෙනස්. පිටින් බලද්දී දරුවා එක දෙමව්පියෙක්ට විතරක් ආදරෙයි වගේ පේනවා. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. දරුවා දෙන්නටම ආදරෙයි. එයා මේ වෙලාවේ කරන්නේ එයාගේ අවශ්‍යතාවයට ගැලපෙන parentව වැඩියෙන්ම attach කරලා පෙන්නනවා. එයාගේ අවශ්‍යතාවයේ සපුරාලන parent එයා තෝරගන්නවා. අපි උදාහරණයකට දරුවා වැටුණා කියමුකෝ. වැටිච්ච ගමන් එයාට මතක් වෙන්නේ අම්මා කියලා. කොච්චර තාත්තා ළඟ හිටියත් එයා කෑ ගහන්නේ අම්මා කියලා. ඇයි ඒකට හේතුව තමයි දරුවගේ මොලේ කියනවා ඔයාට ආරක්ෂාව තියෙන අම්මා ගාව ඉඳන් අම්මව හොයාගන්න කියලා. ඒක නිසා තමයි එයා අම්මා කියලා. හවසට සෙල්ලම් කරන්න යනකොට තාත්තව තමයි හොයන්නේ. ඇයි එයාගේ මොලේ කියනවා සතුටක් තියනවා නම් සෙල්ලම් කරනවා නම් ඒ ෆන් ඇක්ටිවිටි එක කරන්න ඕනේ තාත්තා එක කියලා. ඉතින් එයා තාත්තව හොයනවා. මෙන්න මෙහෙම favorite parent මෙයාගේ සැරින් සැරේට මාරු වෙනවා. හැබැයි එකෙන් කියන්නේ නැහැ දරුවෝ ඔයාට ආදරේ කරන්නේ නැහැ කියලා. ආරක් වෙලාවට මෙහෙම වුණාම ඉතින් දුකත් හිතෙනවා ඉතින් favorite parent මාරු වෙනවා. ඒක නිසා තමයි මේකට paradox කියලා කියන්නේ. දෙමව්පියන් ගොඩක් වෙලාවට මේක තමන්ගේ වටිනාකමත් එක්ක සම්බන්ධ කරගන්න. හැබැයි දරුවා එහෙම හිතන්නේ නැහැ. එයා හිතන්නේ මට මේ මොහොතේ කවුද ඕනේ? එච්චරයි. ඒ නිසා දරුවා ඔයාව තෝරගන්නේ නැහැ කියලා තරඟ කරන්න එපා. මං තමයි හොඳම කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්නත් එපා. අනිත් parentව පහත් කරන්නත් එපා. ඒ වෙනුවට දෙන්නම එක ටීම් එකක් විදිහට වැඩ කරන්න. මොකද අද අම්මා ෆේවරිට් වෙන්න පුළුවන්, හෙට තාත්තා ෆේවරිට් වෙන්න පුළුවන්, අනිද්දාට ආච්චි අම්මා ෆේවරිට් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම දරුවගේ සාමාන්‍ය සංවර්ධනයේ කොටසක්. ඉතින් මතක තියාගන්න දරුවා තෝරගන්නේ වැඩියෙන් ආදරය කරන කෙනා නෙවෙයි, ඒ මොහොතේ එයාට වැඩියෙන්ම අවශ්‍ය වෙන කෙනාව. ඒ නිසා දරුවගේ තේරීමෙන් ඔයාගේ වටිනාකම නම් මනින්න එපා. ඔයාගේ ආදරය, ඔයාගේ ආරක්ෂාව මේ හැම දෙයක්ම දරුවගේ ජීවිතේට ඕනෙමයි. ඉතින් අද මතක තියාගන්න ඔයාගේ දරුවට දෙන ආදරය, අවධානය, ආරක්ෂාව කවදාවත් වෙනසක් කරන්න නැතුව දෙන්න. ඉතින් කරන්න ඕනේ අපේ දරුවව තේරුම් ගන්න උත්සාහ කරන එක. එහෙනම් හිතලා බලන්න.